අතීතයේ එක්තරා නගරයක ඉතාමත් දිලිඳු ආච්චි අම්මා කෙනෙකුයි ඇගේ මිනිබිරියයි ජීවත් වුණා. ඔවුන් සතුව පරම්පරාවෙන් ආපු ඉතාමත් පරණ කළු ගැහුණු තැටියක් තිබුණා. ඒත් එය වටිනා රන් තැටියක් බව ඔවුන් දැනගෙන හිටියේ නැහැ. අර පාර යන වෙලෙන්දගෙන් මට සෙල්ලම් බඩුවක් අරන් දෙන්නකෝ. අනේ දුවේ අපිට සල්ලි නැහැනේ. අපි බලමු මේ පරණ තැටිය දීලා මොනවා හරි ඉල්ල ගන්න. ඒ නිවසට ආවේ ඉතාමත් කපටි ලෝභ වෙලෙන්දෙක්. ආච්චි අම්මා අර කළු ගැහුණු තැටිය වෙලෙන්දාට දුන්නා. ඒ ඉනිකටුවකින් සූරා බැලූ ඔහුට තේරුණා මේක රන් තැටියක් කියලා. ඒක ඔහුට ඕන වුණේ මේක නොමිලේම වගේ අරගන්න. මේ තැටිය අරගෙන මගේ දරුවට පුංචි සෙල්ලම් බඩුවක් දෙන්න පුළුවන්ද? මොකක්? මේක කිසිම කමකට නැති පරණ තැටියක්. මේක සතයක්වත් වටින්නේ නැහැ. මට මේ වයින් වැඩක් නැහැ. වේලාවකට පසුව අතිශයින්ම අවංක ගුණවත් වෙලෙන්දෙක් ඒ පාරේ ආවා. ඔහු තමයි අපේ බෝධිසත්වයන් වහන්සේ. ආච්චි අම්මා නැවතත් අර තැටියම ඔහුට පෙන්නුවා. මෑණියනි, මේක ඊටමත් වටිනා රන් තැටියක්. මේක ගන්න තරම් වත්කමක් මගේ ළඟ නැහැ. මගේ ළඟ තියෙන මුළු වස්තුවම දුන්නත් මේකේ වටිනාකමට මදි. අනේ මහත්තයා, මීට කලින් ආපු වෙලෙන්ද කිව්වේ මේක සතයක්වත් වටින්නේ නැහැ කියලා. බෝධිසත්වයන් වහන්සේ තමන් සතුව තිබූ සියලුම ධනයක් වෙළඳ භාණ්ඩත් ඒ අසරණ පවුලට ලබා දුන්නා. මට ගඟෙන් එතර වෙන්න ඔරුකාරයාට දෙන්න කාසි 8ක් පමණක් මම තියාගන්නම් නේ. ගොඩක් ස්තුතියි මහත්තයා. ආච්චියේ දැන් අපිට බඩගින්න ඉන්න ඕන නෑ නේද? තව ටික වේලාවකින් අර කපටි වෙලෙන්දා තැටිය ගන්න හිතාගෙන නැවතත් නිවසට ආවා. ඒ තැටිය වෙනත් කෙනෙකුට දුන් බව දැනගත් ඔහුට ඇති වුණේ දැඩි කෝපයක් වගේම කනගාටුවක්. මගේ රන් තැටිය මට මහා ධනයක් අහිමි වුණා. මගේ රත්තරන් ටික නවතින්න. ඔරුකාරයෝ ඔය ඔරුව නවත්වන්න බෑ. කපටි වෙලෙන්දා ගඟ අද්දරට වී කෑ ගැසුවා. අවංක වෙලෙන්දා ඒ වන විටත් බොහෝ දුර ගොස් අවසන්. අධික ලෝභකම නිසා කපටි වෙලෙන්දාට තමන්ගේ ජීවිතය පවා අහිමි වුණා. කපටිකමෙන් తాවකාලික ජයක් ලැබුවත් අවසානයේ ජයගන්නේ අවංකකම පමණයි.